ඔන්න අද මම කියලා දෙනවා කින්න තප්පම් හදන විදිහ. මේක ගොඩක් රස කෑමක්. පැණිත් එක්ක, හොදිත් එක්ක, කෙසෙල් එක්ක, සීනිත් එක්ක මේක කන්න පුළුවන්. හදන්නත් හරිම ලේසි. මම හැදුවේ මෙහෙමයි. මුලින්ම මම හොඳට සෝදපු සුදුහාල් කෝපයක් අරගෙන තියෙනවා. දැන් මම බ්ලෙන්ඩර් ජායක අරගෙන මේ සුදුහාල් ටික ඔක්කොම මේකට දාගන්නවා. ඊට පස්සේ මේකට සූදුරු තේ හැඳි භාගයකුත් දාගන්නවා. ඒ වගේම එනසල් ඇට දෙකකුත් දාගන්නවා. ඊස්ට් තේ හැඳි භාගයකුත් දාගන්නවා. රස අනුව ලුණුත් දාගන්නවා. දැන් ගාගත්ත පොල් කෝපයකුත් මේකට එකතු කරගන්නවා. පොල් මීට වඩා වැඩියෙන් දාගන්න පුළුවන් නම් මේක ගොඩක් රසයි. ඊට පස්සේ වතුර කෝප භාගයකුත් දාගන්නවා. දැන් අපි මේක හොඳට ක්‍රීම් එකක් වෙනකම්ම බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මේ තියෙන්නේ මම ඒ විදිහට බ්ලෙන්ඩ් කරපු අපේ මිශ්‍රණය. මම මේක බෝල් එකකට දාගන්නවා. දැන් මේක පැය භාගයක් වගේ පිපෙන්න තියාගන්න. මේ තියෙන්නේ පැය භාගයකට පස්සේ. මේක ගොඩක් උකු නිසා මම මේකට වතුර කෝප්ප කාලක් දාගන්නවා. දාලා හොඳට මේක කලවම් කරගන්න. ඊට පස්සේ තෙල් ගාගත්ත මේ වගේ තැටියක් අරගෙන මම ඒකට මේ මිශ්‍රණය මේ විදිහට දාගන්නවා. ඔක්කොම ටික දාගන්න. දැන් මේක අපි ස්ටීම් කරගන්න ඕනේ. මම මේක ස්ටීම් කරගන්නේ රයිස් කුකර් එකේ. මට මේක ස්ටීම් කරගන්න විනාඩි 45ක් වගේ ගියා. මේ තියෙන්නේ මම ඒ විදිහට ස්ටීම් කරපු අපේ කින්න තප්පම් එක. මේ බලන්නකෝ නියමෙටම තියෙනවා. ඉන්නකෝ කෑල්ලක් කපලත් පෙන්නන්න. ෂා මේ බලන්නකෝ මැදත් හොඳට තැම්බිලා තියෙන්නේ. ඒ වගේම මේක මාරම කිරි රසක් තියෙන්නේ. උදේ කෑමට රෑ කෑමට ගන්න පුළුවන් රස කෑමක් මේක නම්. හොදිත් එක්ක උනත් කැමති නම් කන්න පුළුවන්. මම අද කන්නේ පැණිත් එක්ක. එහෙනම් ඔයාලත් හදලා බලන්න. මම ගිහින් එන්නම්.